සියලු දෙනාටම ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මෙන්න මේ වීඩියෝ එක වෙන වෙබ්සයිට් එක තමයි USDD හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එක. මම පළලා description එකේ සහ පළවෙනි comment section එකේ link එක දාලා තියෙනවා. link එක click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට registration form එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් තියෙන ඕගොල්ලන්ට fill කරගන්න තියෙන ඕගොල්ලන්ගේ email address password set එක කරලා මෙතනින් මගේ code එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ sign up කියන එක click කරලා sign up වෙන්න. ඉතින් මම already sign up වෙලා ඉන්න නිසා account එකට දැන් log වෙන්න. හරි account එකට log වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි website එකේ interface එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනින් මම මුලින්ම මේ කියන page එක මෙතනින් click කරගන්නවා. ඉතින් click කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් register වෙන හැමෝටම මෙතනින් පාක් මේගොල්ලෝ දෙනවා නොමිලේම. ඉතින් ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මම already මේකට 3.8ක් වගේ ගණක් දාලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. website එක ඔයගොල්ලෝ ගණන් හොයා ගන්න පොඩි ගණක් හරි දා ගන්න ඕනේ. මම ඉස්සරහට කොහොමද ගණන් හොයා ගන්න ඕනේ කියන එක කියන කොහොමද දා ගන්න ඕනේ කියන එක කියන. මෙන්න මේ බලන්න tab එක click කරගන්න. orange part club වල. ඉතින් click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේ දෙස් කීපයක් හරවන්ට දා ගන්න පුළුවන්. ඉතින් මම නම් මෙතන TRC20 USDT එකම දෙනවා. ඉතින් මේක කරාත් අපිට දාන්න පුළුවන්. ඉතින් මේක දානවනේ මිනිමම් දාන්න 3.8 ඉඳලා දාන්න පුළුවන්. මේ ඇඩ්‍රස් එක දීලා තියෙන ඒකට දාන්න තියෙන ඇඩ්‍රස් එක මම කොපි කරගන්නවා. කොපි කරපු ඇඩ්‍රස් එක මෙන්න මේ විදිහට මොකද වෝලට් එකට ගිහලා මෙතන මම පේස්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් අපිට TRC20 එකක් දැම්මා. ඊට පස්සේ දාන්න ඕන ගාන එන්ටර් කරලා send එක ක්ලික් කරන්න තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නවා ඉතින්. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ මෙතනින් success වුණාට පස්සේ check කරලා complete කියන tab එක ක්ලික් කරගන්න. විනාඩි 3ක් වගේ කාලයක් ඇතුළත එඩ් වෙයි. ඉතින් හරි මම මෙතන බෙක්කුණාට පස්සේ පල්ලා V කියන මෙන්න මේ දෙවෙනි icon එකක් තියෙනවා. ඒක ක්ලික් කරගමු. ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේගොල්ලෝ levels කීපයක්ම details එක දාලා තියෙනවා. මම පොල්ට වැඩි විස්තර කරන එක. පළවෙනි එක බලා ගන්න පුළුවන් VIP1 එක. ඉතින් මේකට ඔයගොල්ලන්ට පහ නැතුව 3.3ක් වගේ දෙන්න. ඉතින් මේගොල්ලන්ට 1.4 ගන්න දවස් ගන්න ගන්න පුළුවන්. මම නම් currently මේක තමයි ඉන්නේ. දෙවෙනි එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට ඔයගොල්ලෝ 15ක් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පහ නැතුව 10ක් වගේ දෙන්න 3.8 ගන්න දවස් ගන්න පුළුවන්. මෙතන scroll down කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ level 11 වෙනකන් තියෙනවා. මම ඔයාලට සර්ච් කරන level 1 and 2 එක විතරයි. ඉතින් හරිය ඔයගොල්ලෝ මේකට ගානක් දාලා අප්ඩේට් කරාට පස්සේ කොහොමද දවස් ගාන අරගන්න ඕනේ කියන එක කියන්න. හරිම සරලයි මෙන්න මේ විදිහට task කියන tab එකක් තියෙන එක ක්ලික් කරගන්න. පොඩ් task එකක් දීලා තියෙනවා ඒක complete කරන්න ඕනේ. complete කියන tab එක ක්ලික් කරගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට loading වෙයි. loading වෙලා ඉවරචම් බලා ගන්න පුළුවන් completed කියලා ආවා. බලා ගන්න පුළුවන් successfully complete කරගත්තේ ඊළඟ දවස් මෙන්න මේ countdown එකේ ඉවරචම් තමයි අප complete කරන්න තියෙන්නේ. බෙක්කුණාට පස්සේ බලා ගන්න පුළුවන් 1.4ක් මෙන්න මේ විදිහට එඩ් වෙලා තියෙනවා. මම වීඩියෝ අන්තිමේදී අනිවාර්යයෙන්ම අරන් පෙන්නනවා. ඊට කලින් මෙතන team කියන tab එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම මෙතන බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ටම කියලා link එකක් තියෙනවා. copy කරලා ඕගොල්ලන්ගේ යාළුවන්ට share කරන ඕගොල්ලන්ගේ යාළුවා join වුණා නම් මේගොල්ලෝ level 3 වගේ benefit එකක් දෙනවා. හරි මම මෙතන බෙක්කුණාට පස්සේ මෙන්න මේ විදිහට icon එකක් තියෙනවා. මෙන්න මේ C icon එක. ඒක ක්ලික් කරගන්න. official channel එක ක්ලික් කරපු ගමන් මේගොල්ලන්ගේ Telegram channel එකක් තියෙනවා. ඒකට ඉතින් මේ website එකේ සඳහන් වැඩි විස්තර details ඕන ඒක අරත් මේක අරත් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මෙතන හරි මම මෙතන බෙක්වන්න. ඉතින් බෙක්කුණාට පස්සේ මම වීඩියෝ අන්තිමේදී අනිවාර්යයෙන්ම අරන් ගාන අරන් පෙන්නන්න කියලා කිව්වා. ඉතින් ගන්නවනම් මෙන්න මේ විදිහට තුන්වෙනි tab එක yellow color tab එක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ දැට්ස් කීපයක් හරහා අපිට අරගන්න පුළුවන්. මම නම් මෙන්න මේ විදිහට B220 USDT එකම තියාගන්නවා. ඊට පස්සේ මේ ටික අපිට fill කරගන්න තියෙන මෙන්න මේ විදිහට 1.4ක් කියලා. ඊට පස්සේ B220 address එක. ඒකත් enter කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපි password එක enter කරගමු. ඉතින් ඒකත් enter කරලා confirm එක ක්ලික් කරගත්තා. ඉතින් බලා ගන්න පුළුවන් success කියලා ආවා. ඉතින් බලා ගන්න පුළුවන් 1.4ක් මෙන්න මේ විදිහට අයින් වෙලා තියෙනවා. මම ගිහිල්ලා බලන්න ආවද කියලා. ඉතින් හරි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වලට කරාට පස්සේ 1.4ක් වෙලා තියෙන ඉන්ස්ටන්ට් මෙන්න මේ විදිහට date එක time එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වීඩියෝ එක බලවට ස්තුතියි.